අයිබෝවන් මම ජෝතිෂවේදී අචල දිවාක මහා මහේන්ද්‍රණී ප්‍රසාදනී කියන නම්බු නාමය අනුර කුමාරට අපේ මිහින්තලේ නායක හඳුර දෙනකොට උන්වහන්සේ සංඝ පිටුවරයෙක් කියන්නේ කවුද? කුඩාබල හඳුරන්ගේ නිකායේ උන්වහන්සේ කියලා. ඉහගම රතනපාල හඳුරන්ගේ නිකායේ උන්වහන්සේ කියලා. ඒ වගේම සුමංගල හඳුරන්ගේ නිකායේ මහා උත්තමයෙක් කියලා තමයි වසන්තයි ලාල්ලා ඒ කාලේ කිව්වේ. දැන් උන්වහන්සේ නිකම්ම වනචාරී වෙලා ඒගොල්ලන්ට. ඇයි ඒ? අසභ්‍ය කර්ණයට මේ බෙහෙත් මාපියාට විරුද්ධව ආණ්ඩුව ආගමික විරෝධී වැඩ අරන් ගියා. උන්වහන්සේ කතා කළා. රාජ්‍ය ලාංඡන වෙනස් කරා. බෞද්ධ චක්‍රය මේ හැම එකම වෙනස් කළා. ආණ්ඩුව යන්නේ ආගම් විරෝධී තැනකට. ඒ වගේම පල්ලිය පන්සලට ගහනවා. අද උන්වහන්සේට විරුද්ධව එක එක්කෙන මිනිස්සු දාලා උන්වහන්සේට අපහාස කරනවා. ඇයි? උන්වහන්සේ මේ මිහින්තලේ නායක හඳුරු හැටියට මේ සංස්කෘතිය උරුමයක් තියෙනවා. අටමස්ථානයේ 12 මස්ථානයේ උන්වහන්සේට උරුමයක් තිබ්බට උන්වහන්සේලා නිස්සද්දව ඉන්නවා. මල්ලත් නායක හඳුරු අතිගතුන් ආස්කි නායක හඳුරු නිස්සද්දලා ඉද්දි ආණ්ඩුවට නියම මඟ පෙන්වනකොට උන්වහන්සේට කොහෙවත් ඉන්න පාදඩිය දාලා වනචර කතා කියනවා. අද අපි මෙතුමා මේ නීතිඥ අපි මෙතුමා හම්බෙන්න ආවේ මෙතුමාගේ උපදේශයක් අරගෙන විජේසාරජපක්ෂ මහත්තයා හම්බෙලා මේ අපහාසය මේ උපහාසය නවත්තලා උන්වහන්සේට ගෞරවයක් වෙන ආකාරයට මේ ආණ්ඩුව ගෙන යන ආගම් විරෝධී වැඩපිළිවෙල අපහාස විරෝධී වැඩපිළිවෙල කොහොමද මොකද්ද විසඳුම කියන එකටයි මෙතුමා හම්බෙන්න අපි අද ආවේ. ඒ නිසා ආණ්ඩුවට කියනවා මේ වසන්තගේ පැටිගිරියත් ඒ වගේම ලාල්ගේ පැටිගිරියත් වලවා හැංගුනේ මිහින්තලේ නායකහරෝ දන්නවා. මිහින්තලේ නායකහරුවන්ගේ පැටිගිරියත් වසන්තලා දන්නවා. මොකද එක අනුරාධපුර යුගයේ ඉන්න අය මේගොල්ලෝ. ඒ නිසා තවදුරටත් ලාල් කාන්තර කියනවා වසන්තට කියනවා මිහින්තලේ නායකයන්ට අපහාස කරන්න එපා. අපේ සංස්කෘතියේ උතුම් මලකට තමයි එතන. මිහින්තලේ කියන්නේ මේ හැම දෙයකම ආරම්භය. ඒ නිසා අපිට තියෙනවා ලිඛිත ඉතිහාසය අවුරුදු 2500ක් තියෙනවා. ප්‍රාග් ඉතිහාසය අපිට සිංහල බෞද්ධ ජනතාවට තියෙනවා අවුරුදු 3400ක් තියෙනවා. ඒ නිසා ඒක තමයි අපේ ඉතිහාසයේ වටිනාකම. ඒ ඉතිහාසයේ ආරම්භය තමයි බ්‍රහ්මී අක්ෂරාවේ සංස්කෘතිය ආවේ මිහින්තලෙන්. ඒ නිසා මේ මිහින්තලයට ගහන එක වහම නවත්තන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.